හරි අපි බලමු රජයේ ගැසට් පත්‍රයක් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි කරන්න ඕන ඕගොල්ලොන්ගේ ෆෝන් එකේ හෝ ලැප්ටොප් එකේ PC එකේ සර්ච් එන්ජින් එකක් ඕපන් කරගන්න. ඒක අපි කවුරුත් දන්නවනේ. Google, Yahoo ඕන දෙයක්. අපි ඊට පස්සේ සර්ච් එන්ජින් එකේ ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න ඕන රජයේ ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ රජයේ මුද්‍රණාලය. රජයේ මුද්‍රණාලයේ වෙබ්සයිට් එක අපි ටයිප් කරගන්න ඕන www.documents.gov.lk. මම ආයෙ කියනවා www.documents.gov.lk. අපි ටයිප් කරලා බලමු www.documents. මේ document ටයිප් කරනකොටම එනවා www.documents.gov.lk. ටික් සර්ච් කරාම මෙන්න මේ විදිහටම එනවා Department of Government Printing. රජයේ මුද්‍රණාලයේ නෙල වෙබ් පිටුවේ link එක එනවා. හරි. ඊට පස්සේ අපි ඒක උඩ ක්ලික් කරමු. ඊට පස්සේ දැනට රජයේ මුද්‍රණාලයේ අඩවිය දැනට යාවත් කාලීන වෙමින් තියෙන්නේ මට හිතෙන විදිහට දැනට පෙන්වන්නේ මෙන්න මේ වගේ මුහුණතක් ඉන්ටර්ෆේස් එකක්. හරි. ඊට පස්සේ මේකේ තියෙනවා ගැසට් කියලා. ගැසට් කියන එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ දෙනවා 2004 සිට 2025 මේ දක්වා නිකුත් කරන ලද ගැසට් පත්‍රවල අඩංගු අවුරුදු ටික 2025 ඕන නම් 24 ඕන නම් 23 ඕන නම් ඕන එකක් තියෙනවා. අපි ගමු 2025 ගැසට් එක. 2025 ගැසට් ඕන තරම් මුල ඉඳලම මෙතන මේකේ 2025 1/3 සිට 2025 2/28 දක්වා ගැසට් වල දැනට නිකුත් කරලා තියෙන ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉදිරියට නිකුත් වෙන ඒ වයිතු දින ටික දාලා තියෙනවා. හරි. අපිට ඕන 2025 2/28 ගැසට් වුණා. මෙතන view ගැසට් කියලා එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙන්න මේ අදාළ ගැසට් පත්‍රවල කොටස් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාව, සිංහල භාෂාව, දෙමළ භාෂාව යන තුනෙන්ම සමහර ගැසට් කොටස් අප්ලෝඩ් කරලා තියෙන ඉංග්‍රීසි සහ සිංහල විතරයි. සමහර ඒවා තියෙනවා ඉංග්‍රීසි, සිංහල, තමිල්. අපි මේකේ රැකියාව පිළිබඳ තොරතුරක් අපිට ලබා ගන්න ඕන. රැකියාවක් පිළිබඳ ගැසට් එකක් ලබා ගන්න ඕන නම් මේකේ තියෙනවා part 1 කොටසේ 2A advertising කියන කොටස මේක අපි සිංහල කියන එක ගමු. සිංහල කියන එක ගත්තාන් පස්සේදී ඕගොල්ලන්ට එම ගැසට් එකේ PDF එක ඩවුන්ලෝඩ් වෙනවා. පෙන්වන්න කරනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් කරගෙන print කරගෙන ඕන දෙයක් කරගන්න පුළුවන්. හරි. මෙන්න මේ වගේ මේ තියෙන්නේ එක් වෙනි කොටස, 2A වෙනි කොටස පළ කිරීම 2025 පෙබරවාරි මාස 28 වෙනි සිකුරාදා ගැසට්ටුව. හරි. මේකෙන් පල්ලෙහාට ගිහිල්ලා ඔයාට අදාළ රැකියාව ගැසට් වෙච්ච රැකියාව කොටස තෝරගෙන අදාළ සුසුකම් තියෙනවා නම් අදාළ වයස් සීමා සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔයාට ඒ රැකියාවට යන්න ඕන නම් මේකේ තියෙන විදියට මේකේ තියෙන ගැසට් එකේ තියෙන විදියටම ඉල්ලුම් පත්‍රයක් යොමු කරන්න පුළුවන්. ඉල්ලුම් පත්‍රය මේකේ තියෙන විදියටම හදලා යවන එක තමයි හොඳම දේ. හරියට ගැසට් එක සම්පූර්ණ මුලින්ද ළඟට කියවන්න. කියවල කොන්දේසි වලට එක ගණන් එම අධ්‍යාපන සුසුකම් සපුරලා තියෙනවා. වයස් සීමාව සපුරලා කියන තියෙනවනම් ඔයා ආයුධම් කරලා එම රැකියාව සඳහා සමූහ පරීක්ෂණයට හෝ විභාගයට මුහුණ දෙන්න පුළුවන්. මට මෙන්න මේ ගැසට් එක ඩවුන්ලෝඩ් කරන විදිය තමයි කියලා දෙන්න ඕනේ. නිල වෙබ් අඩවිය වන රාජ්‍ය මුද්‍රණාලයේ www.documents.gov.lk. හරි. අපි එහෙනම් වෙනත් දවසක සම්බන්ධ වෙමු.